ආයුබෝවන් මම අජේ ලියාපදිංචි දේශීය වෛද්‍යවරයෙක් මගේ අරමුණ අධ්‍යාත්මික ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුලින් වඩා සාර්ථකව එඩසුව කිරීමයි මම මෙතෙක් ඉදුන් 10 ගණන් කරලා තිබෙනවා පමණ වයස ඇති ආතරයිටිස් තත්ත්වෙන් පෙළුණ කාන්තාවක් සම්බන්ධවයි මේ අය මිස්ගේ නම මොකද්ද? මගේ නම කමලා රත්නායක. මේ මිස් කොහෙද ගම? මගේ ගම පිටදෙන. එතකොට මේ මෙහෙට ආයේ මොකද්ද තිබුණ අසනීපේ? මීට අවුරුදු 5කට 6කට ඉස්සෙල්ලා වගේ ආතරයිටිස් එකක්. මේ ඔයාගේ මොන කකුලේද මේ මොන පැත්තේ කකුලේද අමාරුව තිබුණේ? දකුණු පැත්තේ කකුල. දකුණු පැත්තේ. ඊට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් නිින්ද යන්නේ නැතුව ලෝක කැක්කුමක් ආවද කකුලට? ඔව් මේ නිදා ගන්න කොහොමද කකුල එක පැත්තකට තියනවා ඒක සුවය මට මේ තිබුණේ නිින්ද යමක් තිබුණේ නෑ. ඒ අඩිය තියලා යන්න බැරි තත්ත්වයක් තිබුණාද? අඩිය තියලා යන්නත් අමාරු ගතියක් එන්න වැඩි වෙන තත්ත්වයක් තමයි තිබුණේ. ඊට පස්සේ කොහෙද බේත් ගෙන්න ගත්තාද කොහෙන්? බෙහෙත් ගත්තා ඉංග්‍රීසි දෙකක් විතර ගත්තා. ඉංග්‍රීසි බෙහෙත් කොච්චර කාලයක්? ඔව්. ඊට පස්සේ නැවතත් ආයි අමාරු මුලටම පත් වෙනවා. ඔව්. ඊට පස්සේ මේ සිංහල බෙහෙතුත් ගන්න ගියාද? සිංහල බෙහෙතුත් මේ කරා ඊට පස්සේ දෙතනකින් වගේ. ඔව් කොහෙන්ද? ඒක ලයිවල් කිව්ව තැනකින් ගත්තා නිකන් සාමාන්‍ය. වෙන කොහෙන්ද කියන්නේ ගම කොහෙද? මේ ගත්තේ ඇලබඩගම. ඇලබඩගම නේ. එතන වෙනම යා කිව්වේ ටිකක් බේත් දැන්ලා ටික දවසක් යනකොට ඔයාලට බෙහෙත් කරන්න බෑ කියලා. ඒ මොකද? ආතරයිටිස් තත්ත්වයක් තියෙන්නේ. කියලා මේ වෙන ආතරයිටිස් සම්බන්ධ මේ විශේෂඥ කෙනෙක් හොයන් ළඟට යන්න කියලා තමයි ආ. ඊට පස්සේ දැන් මෙහෙට ඔයා ඇවිල්ලා ටික දවසක් බෙහෙත් කරානේ. ඔව් ඊට පස්සේ දැන් හොඳටම හොඳයිද දැන් කකුල? දැන් සෑහෙන හොඳටම හොඳයි. දැන් කකුල ඉදුම්ම සම්පූර්ණයෙන් බහැලාද? ඔව් ඉදුම්මම බැස්සා. කැක්කුම තියනවද නැහනේ? කැක්කුම නෑ රැයට නිදා ගන්න පහසුයි. එහෙනම් පොඩ්ඩක් ඇවිදලා පොඩ්ඩක් පෙන්නන්නකෝ ඇඳ වටිය වගේ. දැන් හොඳට ඇවිදින්න පුළුවන්. අල්ලන්නේ නැතුව හොඳට ඇවිදින්නකෝ බලන්න. ඇඳ වටිය වගේ යන්නකෝ.